මචං මේ බොසා පිළිගන්නවා. හැබැයි උන්ගේ බත් බැලුව පිළිගන්නේ නැහැ. ඔය බයියෝ කියන જાතියක් ඉන්නවනේ උන් තමයි බත් බැලයෝ. උන් තමයි හරක්. උන් තමයි මී හරක්. උන් පිළිගන්නේ නැහැ මොනවා උන් කිව්වත්. හැබැයි උන්ගේ බොසා පිළිගන්න විස්තරේ. මොනේ වීඩියෝ එක චූට්ටක් බලලා ඉඳාන්කෝ. තමල්ස මට තියෙනවා ප්‍රශ්න 7ක් අහලා දැනගන්න. පළවෙනි එක තමයි තමල්ස මේ ලංකාවේ විශාලම දේශපාලන පක්ෂයක් ව්‍යාපාරයක්. එතකොට බිඳ වැටෙන්න හේතු මොනවද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? දැන් ඉතාලම කෙටි කාලයක් තුළ නැගිනා වූ පක්ෂයක් සහ ජන ව්‍යාපාරයක් ඉතා කෙටි කාලයකින්ම බිඳ වැටුණා. මෙහෙමයි දැන් දේශපාලන ව්‍යාපාර බිඳ වැටෙන හේතු ගොඩක් තියෙනවා. සමහර ඒවා ආණ්ඩුව විසින් ගන්න තීන්දුව తీරන බලපාන අවස්ථාවල් තියෙනවා. සමහර ඒවට ඒකම ඉන්හෙරිට් කරපුවක් තියෙනවා. කියන්නේ පහුගිය ආණ්ඩුව වල කාල සීමාවක් තුළදී ආපු කාරණාවක් තියෙනවා. මම හිතන්නේ ඉස්සරහට ඉතිහාසයේ කෙසේ වෙතත් අනාගතයේදී ඕනෑම දේශපාලන බලවේගයක් බිඳ වැටෙන්න පුළුවන්. දේශපාලන බිඳ වැටීම ඉතිහාසයේම වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණ පද්ධතියත් එක්ක හැප්පෙන එකකින්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ශ්‍රීරාණි බණ්ඩාරනායක සිද්ධියත් එක්ක අපි යම් පසුබෑමකට ලක් වුණා. එතන තමයි අපේ වැටීම පටන් ගත්තේ. අපි ඕක කිව්ව මචං මුලින්ම ඔය ශ්‍රීලන්ති බණ්ඩාරනායක කොහොමද අයින් කරේ තාත්තයි බාප්පයි එකතු වෙලා නාමල්ලාගේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා කණෙන් ඇදලා එළියට දැම්ම කියලා අපි කිව්වට පස්සේ බයියෝ ආවේ එහෙම නෑ මේක මචං සංශෝධනයක් කරලා ගෙනල්ලා මේ පාර්ලිමේන්තු නීති අනුව තමයි එයා අයින් කරේ අනම්මනම් පට්ට පල් මේ දන්නේ නැති හුත්තුවල් කතා කරේ ඕකුන්ට මචං බත් කන්න බෑනේ තනකොළයි පුන්නක්කුයි තමයි මේ සම්පූර්ණම කන්නේ පකයලා නාමල් කෙන පොන්නඇත්තේ වගේ තනකොළම කන්නේ ඌ එකතරක වෙන දෙයක් කතාවක් කියලා තව කතා වෙනදක ඒ කතාවම අනිත් පැත්ත හරවලා කියනවා බයියොන්ට තෙත්තෙනවා කියන්නේ මචං කල්ලිසමේ චූ යනවා චූද මන්දා සුදු පාට වගේ එක කනවලු උන්ගේ නාමල් දැක්කම එච්චර ගොන් හුකන්නලා තමයි මේ පොහට්ටුවේ ඉන්නේ දන්නවද දැන් මේක දැම්මට පස්සේ උන් කියයි පිස්සුද බං ඔය මේ ඕවා මේ හදපුවා ඔය ඒයි ඒ මේ පීයි මේ පීචං මර්ගේ හුත්ත තමයි කෑරි පොන්න ආගනිල්ල මුලින්ම තොපි වගේ ගොබ්බෝ ඉන්නව නේද පොහට්ටුවට ඡන්ද දීපු ආගනිල්ල බල මුලින්ම මේක ඔය පොහට්ටුවට ඡන්ද දැන් බලාගෙන ඉන්නව නම් මෙන්න මේ කතාව අහලා ඉඳපල්ලා දැන් මූ කතා කරලා කියන්නේ එක විස්තරයයි දැන් මේ අධිකරණය උන්ට බලපෑම් කරනවලු හරිද ඕක තමයි මතෙන් පෙන්වන්නේ බබ්බු නෙවෙයි මචං මිනිස්සු දැන් මුන්ට නඩු වෙනකොට මුන්ට මාර අමාරුයි ඒ කියන්නේ අර දැන් මේ ක්‍රිෂ් නඩුව එනවා බිල්ඩින් නඩුව එනවා ඇවෙන් කවුද මේ තව නඩු 17ක් කියලා ඔගේ නඩු මතක නෑ බං මට හරිද සංග්‍රිල්ල නඩුව එනවා ওই නඩු වෙනකොට මුන් කියන්නේ අධිකරණයට බලපෑම් කරනවා ඒකනේ වෙලා තියෙන්නේ තෝගේ අම්මගේ හුත්ත අධිකරණයට බලපෑම් කරන්නේ කරා නම් හුත්ත තොපි දැන් ඇතුලේ අවුරුදු දෙකක් තොපි එළිය තියන් ඉන්නේ අධිකරණයට බලපෑම් කරා නම් එහෙනම් මුලින්ම දාලා මේ ආණ්ඩුව හොඳ නිසා තමයි තොපි තාම එළියේ ඉන්නේ මොකද මේ අධිකරණයට කවුරුවත් මුකුම කරලා නැහැ බලපෑම් කරන්නේ අනුර කුමාරතියා මේ ආණ්ඩුවේ කවුරුවම්ම මේ අධිකරණයට කිසිබතිය නියපොත්තක බලපෑමක් කරන්නේ බලයා තාත්තලා හිටියනම් තොපි හිටියනම් මාස 6න් ඇතුළට බට බං හොඳ කතාවක් කියන්නම් මචං මෙන්න මේ කතාව හොඳට අහපල්ලා හරිද මේ බලට මතක දන්නේ මේ සරත් පොන්සේකව මතක ඇතිනේ දන්නවනේ පීස් පාන සරත් පොන්සේකව මිස් පඤ්ඤා ලෝකෙම දන්න මිනිහෙක්නේ 30 අවුරුදු යුද්ධයක් ඉවර කරුව මිනිහෙක්නේ මචං මේ පොන්සේකා කියන්නේ පීට් මාසල් මිනිහා ඇතුළට දාන්නේ ගෝඨාභය ජනාධිපති වෙලා අගමැති පත් කරන්නත් ඉස්සරින් තමයි පීට් මාෂල් ඇතුළට දාන්නේ අන්න බලගේ අධිකරණේ බලට මතක නැතුණට අපට හොඳට මතකයි මොකද අපි මැරලා ඉපදිලා නෑ බන් තාම ඉපදිලා ඉපදිච්ච ජීවිතය තමයි තාම ගත කරන්නේ උඹලට කට හැරුණ පාල්ට කියන්න පුළුවන් වුණාට නාමලෝ තොපි වගේ ගෝතයෝ ඕන තරම් දැකලා තිනවා අපි මොකද උඹ සමාජයක් ආශ්‍රය කරපු කෙනෙක් නෙවෙයි උඹ හොඳ ගොබ්බෙක්නේ උඹ තරම් ගොබ්බෙක් නෑ මචං මේ ලංකාවේ කොහෙවත් උඹට මචං සයිකෝ සිරාඹට සයිකෝ ඔය නාමල් රාජපක්ෂ කියන එකා ඉන්නව නේද උට සයිකෝට වඩා මචං ඌ මෝංගල් ඌට කියන දේ තේරෙන්නේ නැහැ දන්න දේ දන්නේ නැහැ කිසිම දෙයක් ඌ දන්නේ නැහැ කිසිම දෙයක් ඌට කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ආ මේ කළ මොකක් හරි කතා කරලා යවනවා ඔහොමද බං මේ 29 ජනාධිපති එන්නේ මගේ ආච්චි කිම්බ ජනාධිපති දැන් ඕම පිස්සු උත් එක්ක උඹ දැන් මේ බයියෝ තෙත්තලා එන්න එපා ඕන බලපන් උඹලගේ බොසාම කියනවා උන්ගේ තාත්තා සිරාණි බණ්ඩාරනායකට කරේ වැරද්දක් කියලා
එතනින් තමයි උන් වැටුනේ කියලා උඹගේ බොසා නාමල් රාජපක්ෂ කියන කැරියා කියනවා. ආපම් පුරුද්ද කියලා. හැව්වනේ. බට ඔන්න ආපහු රිවන් කරලා අහගනින් යකෝ තොපි ගෝතයෝ වෙන්න එපා හුත්තෝ. මේ පොහොට්ටේ පකැලට කියන්නේ මම පොහොට්ටේ චන්දන මේ ගොබ්බ හුත්තලට කියන්නේ පුකොඩන් දෙන්න එපා. ලොඩයා මට කන්න දාලා. තොපි හුත්තෝ ඊට හොඳයි උගන්න පොඩ්ඩුලා පුකොට තියන්න වාඩියන් කැරියෝ. කැරි මේ පොහොට්ටේ පකැලා.